කියලා මොනවද කියන්න තියෙන්නේ මේ වතුර ප්‍රශ්නය ගැන? ඇත්තටම මේ ජලා සායකම් පදර මණ්ඩලයට අපේ විරෝධතා ප්‍රකාශ කරන්න ඕනේ. මොකද පෙරේද රෑ 10 ගානට තමයි මේ වතුර එකපාරට මිනිසුන්ට නැතුනේ. පෙරේද රෑ 10 ඉඳලා අද වෙනකම් මේ දැන් වෙනකම් මොනවානේ වැසිකිලි යන්නවත් මාතෘකාවක් පත් කරලා. ඒ වෙලාවේ මම මගේ අපි විපාර පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න අපි ජනතාව කල්පරින් තුමාට අභියෝගය ලබා දුන්නා කියලා දීලා ඒ ඉඳන් මෙතුමාලා කතා කරලා ජගත් මන්තුමාට කතා කරලා මේ ජගත් මන්තුමා මේ මෙන්න මේව වතුර ප්‍රශ්නයක් තියෙනවා වතුර නැතිව තුමා ඒකට කාර්යයක් කරන්නේ එතුමා මතුම ඉඳලා අද මේ ප්‍රදේශවලට වතුර සපයන්නේ තුමාගේ ඖෂධ දෙකක් ගෙනල්ලා මේ ප්‍රදේශයේ සුළු දෙනාට වතුර ටික ලබා දෙනවා. අපි ඉතාම සතුටු වෙන්න ඕනේ. ජාතික ජල සම්පාදන ප්‍රවාහය මණ්ඩලයෙන් කරන්න ඕනේ වැඩක්. මේ වැඩේ පෞද්ගලිකව එතුමා ගන්නේ මොකද ප්‍රජාසත්කාර සේවාව ගොඩාක් තියෙනවා. ඒවා එකක් හැටියට එතුමා අපිට මේ කරපු උදව්වට කල්පන ජනතාව හැටියට මම නගරාධිපතිතුමාට කල්පන ජනතාව හැටියට එතුමාට සතුටුවත් වෙනවා. මේ කරපු සත්කාරය